Welcome back to Dr. M Vlogs. කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ කොහොමද හැමතිස්සෙම සතුටින් ඉන්නේ කියලා කියන්නේ. ඔයාලා මගේ channel එකට අලුත් නම් පල්ලෙහා subscribe button එක click කරලා channel එකට join වෙන්න. හැමතිස්සෙම සතුටින් ඉන්න එක මට පුරුදුනේ මම පොඩි කාලේ කියවන්න ගත්ත පොතකින්. මේ පොතේ නම පොලියානා. මේ පොත ඉතින් මේ පොතේ තියෙනවා පොඩි ට්‍රික් එකක් කොහොමද හැමතිස්සෙම සතුටින් ඉන්නේ කියලා කියා දෙන. මේ අපේ කතාවේ කතා නායිකාව තමයි පොලියානා කියන මේ පුංචි ගෑනු ළමයා. මේ පුංචි ගෑනු ළමයාට ඉතින් විවිධ කරදර ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ ගෑනු ළමයා හිතනවා පටන් ගන්නවා පුංචි සෙල්ලමක්. මේ සෙල්ලමේ වෙන්නේ එයාට සිද්ධ වෙන ඕනම නරක දෙයක් වුණත් එයා මොකක් හරි පුංචි හොඳ දෙයක් ඒකෙන් අල්ල ගන්නවා. ඒ කියන්නේ ඒ නරක දේ ඇතුලේ. ඉතින් ඒ පාර ඒක ගැන හිතලා එයා සතුටු වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේකෙදි මේ සෙල්ලම් පටන් ගන්නෙම මෙයාට නත්තලට ඕන වෙන්නේ පුංචි ඩෝල් කෙනෙක් එහෙම නැත්නම් මේ බෝනික් එකක්. ඉතින් හැබැයි මෙයාට අවාසනාවකට බෝනික් එකක් නෙවෙයි හම්බ වෙන්නේ. පුංචි කිහිලි කලුත් එකක්. ඒ කියන්නේ ක්ලචස්. එතකොට මෙයා හිතනවා මට දැන් මේ කිහිලි කරු පාවිච්චි කරන්න උවමනාවක් නැහැනේ. ඒක ඉතින් එයාට සතුටු වෙන්න කාරණාවක්. ඉතින් ඒක ගැන හිතලා එයා සතුටු වෙනවා. එයාට කිහිලි කරු පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැති එක ගැන. ඉතින් මේ ගේම් එක අපේ ජීවිතයේ අපිට වෙන නරක සිද්ධි වලටත් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු එක්සෑම් එකක් ෆේල් වෙන එකක්. ඉතින් කාට හරි කවුරු හරි එක්සෑම් එකක් ෆේල් වෙලා ඉන්නවා නම් එයාට හිතන්න පුළුවන් මේ එක්සෑම් එක ෆේල් වුනේ හින්දා එයාට ඒ සබ්ජෙක්ට් එක තවත් පාඩම් කරන්න chance එක හම්බ වෙනවා. එතකොට ඒක හින්දා එයාට ඒ සබ්ජෙක්ට් එක තවත් මාස්ටර් කරන්න පුළුවන්. ඉතින් ඒක ගැන හිතලා එයාට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ පොලියානා කියන පොත ගැන මම තව චුට්ටක් විස්තර කරොත් මම ඒක ඇත්තටම පොඩි කාලේ කිව්වේ. ඉතින් මට මතක විදියට ඒකේ ඉංග්ලිෂ් නවල්ස් දෙකක් තිබ්බා. එකක් තමයි පොලියානා, අනිත් එක තමයි පොලියානා ග්‍රෝස් අප් කියන එක. පොලියානා කියන එක පොලියානා විදියට පරිවර්තනය කරා කත්යානා අමරසිංහ කියන ලේඛිකාව. ඒ වගේම තමයි පොලියානා ග්‍රෝස් අප් කියන එක ඒ කත්යානා අමරසිංහ විසින් ඒ මාධ්‍ය විසින්ම පරිවර්තනය කරා පොත් දෙකක් විදියට. ඒකේ පළවෙනි පොත, ඒ කියන්නේ පොලියානා සීරීස් එකේ දෙවෙනි පොත තමයි සතුට දෙබෙදෙන පොලියානා. ඊට පස්සේ ආපු පොත තමයි ජිම්නී සහ පොලියානා. එතකොට ඒ අර පොලියානා ග්‍රෝස් අප් කියන එක පොත් දෙකක් විදිහට තමයි සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා හොයාගෙන මේ පොත අනිවාර්යෙන් මේ පොත් තුනම අනිවාර්යෙන් කියවන්න. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුවා නම් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාලා මොකද්ද මේක ගැන හිතන්නේ කියලා. ඒ වගේම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා මේ පොලියානා කියන පොත මීට කලින් කියවලා තියෙනවා නම්. එහෙනම් අපි ආයෙ දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම goodbye.